තල්ල දික්කර අයා මහකට ගිරිලෙනක් මෙන් බලයුතා සෙල්ලයුක් සුරතින්දරා වම්මතින් අල්ලයි බල ඇතා සල්ව සල්වා රීරි බිමට දෙමං තුම්මං සල යතා ඉල්ල ඉල්ලා එය කෙලි පුද සිද්ධ මහසොහොන් දේවතා. අද කතා කරන්න යන්නේ ලංකාවේ ජනප්‍රවාදවල ප්‍රසිද්ධ වූ යක්ෂයෙක් වුණ මහසොහොන් යක්ෂයා ගැන. ඔයාලා නොයෙකුත් කතා මේ මහසොහොන් යක්ෂයා ගැන අහලා ඇති. මේ යක්ෂයා ඉස්සර ගැමියන් දැක ඇති බවටද පෙර ගැමියන්ගේ කතාවලින් අපට දැනගන්නට හැකියාවක් තියෙනවා. ඉස්සර පැරැන්නන්ගේ ව්‍යාහාරයට අනුව මහසොහොන් යක්ෂයා කියන්නේ භයංකාර පෙනුමක් සහිත වලස් මුහුණක් ඇති යක්ෂයෙක්. සමහර විට ඔයාලා අහලා ඇති මේ මහසොහොන් යක්ෂයා ගැන. මහසොහොන් යක්ෂයාගේ උප්පත්ති කතාව ගැන බැලුවාම අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳට පෙර නමින් ජයසේනට තිබූ කැමැත්තක් ගැනයි. මේ මහසොහොන් යක්ෂයා ගෝඨයිම්බර යෝධයාගේ උත්සවයක් අතර වාරේ එතනින් යනකොට මේ රූමත් ගෝඨයිම්බරගේ බිරිඳ දැක ඇඟට ආවේශ වුණ වගත් ගෝඨයිම්බර යෝධයා මේ අවස්ථාවේ මහසොහොන් යක්ෂයාට සටනකට අභියෝග කළ බවත් සඳහන් වෙනවා. මේ සටනින් මහසෝනා පරාජයට පත් වෙන්නේ හිස කඳින් වෙන්වීමකින් කියලා සඳහන් වෙද්දී මහසෝනාගේ මිතුරු සෙනසුරු මේ මහසෝනාට වලස් මුහුණක් සවි කළ බවටත් සඳහන් වෙනවා. මෙම බිහිසුණු යක්ෂයා යක්ෂයින් 30,000කට ප්‍රධානියා වන අතර සුසාන භූමී දෙවියා, සුසාන භූමියේ යක්ෂයා යන නම් වලින්ද මහසොහොන් යක්ෂයා හඳුන්වනු ලබනවා. එමෙන්ම ඔහුගේ වාහනය ඌරා බවට සැලකෙන අතරම මහසොහොන් යක්ෂයාගෙන් පහර කෑමට ලක් වූ මුළු ශරීරයම වෙව්ලීමටත් වේදනාවෙන් පිරී යාමටත් බෙල්ල කෙලින් කිරීමට අපහසුවක් ඇතිවන බව ජනමතයයි. ඔහුගේ පහර කෑමට ලක් වූවෙකුගේ සංකූලතා සුව කිරීමටද ඉතාමත් අපහසු බවට සැලකෙනවා. සුසාන භූමි කඳු මුදුන් ගිරිහෙල් තුම්මන් සන්ධි මැද මහසොහොනා සැරිසරන අතරම නාන තොටවල් හතරමං හන්දිවලද ගැවසෙනවා. එමෙන්ම ජනමතය වෙන්නේ මහසොහොනා ශරීරයක් දුටු විගස එම ශරීරයට ඇතුල් නොවන බවයි. මුලින් බියවද්දා බියවැදි දුවන ඇඟට මහසොහොනා ඇතුල් වෙනවා. එමෙන්ම එම දුවන මිනිසාගේ උරහිස් අල්ලා පොඩි කරන අතර එම උරහිස් මත නිල් පැහැයට ඇඟිලි 5ක සලකුණක්ද ඇතිවන බව ගෙන් විවාහාරය දක්වනවා. යක්ෂයින් නූල් දමා මන්ත්‍ර බලයෙන් හෝ සිරකළ හැකිමුත් මහසොහොන් යක්ෂයා එසේ සිරකළ නොහැකි අතරම ඔහුට පිටේනිදී මහසොහොන් සමයම නැටීම හා ගෝඨයිම්බර යහනට පමණක් අවනත වන බව සඳහන්ය. ඉතින් යක්ෂයින් මෙලව නැතුවාම නොව ඔවුන්ද මේ අප සිටිනා තලයේම සැරිසරන බව දත යුතුය. මේ කතාවන් පිළිබඳ පැරැන්නන්ගේ විශ්වාසය මත මේ කතාවල ඇති සත්‍යතාවය ඉතාමත් තහවුරු වන බවට නොරහසකි.